අද කියලා දෙන්න හදන්නේ අබාන්ස් වොෂින් මැෂින් එකක රෙදි තෙත රෙදි වේල ගන්න ක්‍රමයක්. වේල ගන්න කියන්නේ තෙත හින්ද ගන්න ක්‍රමයක්. සිංගර් මැෂින් වල වගේ මේ මැෂින් එකේ වෙන වෙනම බටන්ස් එන්නේ නැහැ. මේක ඔපරේට් කරන්න තියෙන එක බටන් එකකින් අපි බලමු කොහොමද කරන්න කියලා. normally මැෂින් එක ඔයගොල්ලෝ on කරගන්න විදිහට power on කරන්න ඕනේ. on කරලා ඉවරලා බලන්න ඔයගේ මැෂින් එකේ තියෙනවද කියලා බෝට් ලෙවල් එකට එහා පැත්තෙන් process කියලා බටන් එකක්. ඒ බටන් එකේ පෙන්නනවා යටම ස්ප්‍රින්ට් කියලා මෝඩ් එකක්. අපි පාවිච්චි කරන්නේ ස්ප්‍රින්ට් කියන මෝඩ් එකේ තමයි රෙදි තෙත හින්ද ගන්න. ඒ බටන් එක ප්‍රෙස් කරලා ස්ප්‍රින්ට් කියන තැනට ලයිට් එක ඉන්ඩිකේට් කරන්න ගන්න ඕනේ. ඊට පස්සේ ඩිස්ප්ලේ එකෙත් පෙන්නනවා number 7. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා normal machine එක on කරන start button එක තියෙනවා. අන්න ඒ button එකෙන් machine එක start කරන්න. ඒ වෙලාවට machine එක ඇතුලේ වතුර තියෙනවා නම් රෙදි වල ඒ වතුර එළියට ගිහිල්ලා machine එකේ රෙදි වල තෙත හිඳෙන්න පටන් ගන්නවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව ෆලෝ කරන්න, නොදන්න අයට දැනගන්න, වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.